ඔබ දන්නවාද අපේ පෘථුවියේ පුදුමාකාර සමහර විට බිය උපදවන සුළු ජීවීන් ඉන්නවා කියලා? ඒ අතරින් කූඹින්ව පාලනය කරන, ඔවුන්ව සොම්බිලා බවට පත් කරන පුදුම දිලීරයක් ගැන අපි අද කතා කරමු. මේ පුදුම දිලීරය හඳුන්වන්නේ සොම්බි කූඹි දිලීරය. zombie and fungus කියලා. විද්‍යාත්මකව මේකේ නම Ophiocordyceps unilaterae. මේක ඇත්තටම භයානකයි. වගේම හරිම විස්මයජනකයි. මේ දිලීරය කූඹියෙක්ට ආසාදනය වුණාම කූඹියාගේ ශරීරයට ඇතුල් වෙලා උගේ මොළය පාලනය කරන්න පටන් ගන්නවා. හිතන්න ඔබේ ශරීරය ඇතුලේ වෙනත් ජීවියෙක් ඔබේ මනස පාලනය කරනවා කියලා. මේ කූඹියා සාමාන්‍ය විදිහට හැසිරෙන්නේ නැහැ. ඌ අමුතු විදිහට ඇවිදිනවා. පිස්සු වගේ දේවල් කරනවා. ඊළඟට මොකද වෙන්නේ කියලා දන්නවද? මේ දිලීරේ කූඹියාව මෙහෙයවන්නේ ගහක උඩට යන්න. ගහක අත්තක් දිගේ හෝ කොළයක් දිගේ පුළුවන් තරම් ඉහළට නගින්න. කූඹියා උඩට ගියාට පස්සේ කොළයකට තදින් හපාගෙන එතන එල්ලී සිටිනවා. මේක ඩෙත් ග්‍රිප් කියලා හඳුන්වනවා. ඇයි මේ දිලීරේ මෙහෙම කරන්නේ? මොකද මේ දිලීරයට තමන්ගේ බීජාණු හොඳින් ව්‍යාප්ත කරන්න. ඒ කියන්නේ තවත් කූඹීන්ට ආසාදනය කරන්න හොඳම පරිසරය ලැබෙන්නේ ඒ උසකින්. කූඹියා එතෙන්ට ගියාන් පස්සේ අන්තිමේදී කූඹියා මැරෙනවා. ඊට පස්සේ මැරුණු කූඹියාගේ ඔළුවෙන් දිලීරේ වර්ධනය වෙලා දිගු දඬුවක් වගේ දෙයක් එළියට එනවා. මේ දඬුවේ අග බීජාණු පිරලා තියෙනවා. මේවා පුපුරලා පොළොවට වැටෙනවා. ඒ බීජාණු පොළවේ යන තවත් කූඹීන්ට ආසාදනය වෙනවා. මේ විදිහට තමයි මේ දිලීරය තමන්ගේ වර්ගයා බෝ කරගෙන දහස් ගණන් කූඹීන්ව සොම්බිලා බවට පත් කරන්නේ. ස්වභාව ධර්මයේ තියෙන මේ පුදුමාකාර සහ ටිකක් බිය උපදවන සුළු සංසිද්ධිය ගැන ඔබ මොකද හිතන්නේ? මේ සොම්බි කූඹි දිලීරය ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.